එන්නකෝ අද ලසන්ය එකක් හදමු. ඉන්ස්ටන්ට් ලසන්ය නෙමෙයි, බොලගනේස් එකේ ඉඳන් වයිට් සෝස් එකේ ඉඳන් හැමදේම ගෙදර හදලා සුපර් මොයිස්ට් ලසන්ය එකක්. ඉස්සෙල්ලම භාජනයකට ඔලිව් ඔයිල් දාලා, මම මෙතෙන්දී ඔලිව් ඔයිල්ම පාවිච්චි කරේ. ඒ රස වෙන තෙල් එකකින් ගන්න බෑ. විශේෂයෙන් ඉතාලියන් කෑම හදද්දී ඔලිව් ඔයිල්ම පාවිච්චි කරන්න බලන්න. මොකද ඔතෙන්ටික් ඉතාලියන් රස එන්නේ ඔලිව් ඔයිල් වලින් නිසා. තෙල් එක රත් වෙනකොට ඉස්සෙල්ලම හීනියට කපාගත්ත හීනි කොටු හැඩයට කපා ගන්න. ලුණු, සුදු ලුණු, බෙල් පෙපර්, කැරට් මම මෙතනදී පාවිච්චි කරේ ඒ ලෝඩු ටික. ඕගලන්ට මීට අමතරව ඇඩ් කරන්න පුළුවන් සෙලරි. මට සෙලරි ගන්න වෙලාවක් හම්බුනේ නැහැ මේක හදන වෙලාවේ. ඒක නිසා මම සෙලරි නැතුව අනිත් එළවලු ජාති ටික තමයි මෙතෙන්දී පාවිච්චි කරේ. ඉතින් ඉස්සෙල්ලම ලුණුයි සුදු ලුණුයි ටික හොඳට තැම්බෙන්න දෙන්න. හොඳට සුවඳ ගහනකම් දුඹුරු පාට කරගන්න එපා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ තැම්බෙන ප්‍රමාණයට වගේ ආවම හොඳටම ඇති. ඉතින් ලුණු ටික තෙලේ හොඳට තැම්බෙනකොට ඊට පස්සේ කැරට් ටිකයි බෙල් පෙපර් ටිකයි මිශ්‍ර කරලා ඒ ටික ඔක්කොම හොඳට තෙල් එක මිශ්‍ර වෙලා කුක් වෙන්න දෙන්න විනාඩි 2-3. ඔව් ඒ හොඳටම ඇති. හොඳට කලවම් කරන ගමන් ඒ වෙලාව උයා ගන්න. ඊට පස්සේ මින්ස් මීට් ටික ඒකටම දාගන්න. මින්ස් මීට් ටික ඊට පස්සේ මිශ්‍රණයට එකතු වුණාට පස්සේ හොඳට බ්‍රේක් කරගන්න මේ විදිහට ඉදෙන ගමන්, ඒ කියන්නේ ලිපේ තියෙන ගමන් ඔයගොල්ලෝ හොඳට කෑලි කඩා ගන්න. පොඩි කෑලි වලට මේ විදිහට ඔක්කොම කෑලි කඩා ගත්තට පස්සේ සීසනින්ග්ස් ටික දාන්න. ලුණු, ගම්මිරිස්. ඊට පස්සේ මම මෙතෙන්දී මිරිස් කුඩු චුට්ටක් දානවා. ඔයගොල්ලන්ගේ රස අනුව ඔයගොල්ලන්ට මිරිස් කුඩු මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. මිරිස් කුඩු නැත්නම් ඔයගොල්ලන්ට පැප්‍රිකා දාන්න පුළුවන්. මිරිස් වලින්ට වැඩිය සැර එතකොට අඩු වෙනවා. ඊට පස්සේ ඩ්‍රයි ඔරිගානෝ, අනියන් පවුඩර්, ගාලික් පවුඩර් ඒ දෙකයි. ඊට පස්සේ මම මෙතෙන්දී පාස්ලි ටිකකුත් දාගන්නවා. ඩ්‍රයිඩ් ඒවා. මෙතන තමයි ඔරිගානෝ, ඊට පස්සේ පාස්ලි. ඊට පස්සේ ওই ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේක තමයි අපි හදාගන්න බොලගනේස් එක. මේක හොඳට මස් ටික තැම්බෙනකම් කවලම් කරන ගමන් උයා ගන්න. ටිකක් බ්‍රවුන් පාට වෙලා මේ ඔක්කොම මික්ස් වෙලා හොඳ සුවඳක් එනකම් මෙතෙන්දී නම් මං හිතන්නේ මම ඒත් විනාඩි 3-4ක් වගේ උයාගත්තා. ඊට පස්සේ මේ දාන්නේ ටොමැටෝ පේස්ට්. ටොමැටෝ පේස්ට් එකේ ටොමැටෝ පියුරේ එකේ තියෙන වෙනස තමයි පියුරේ එක පොඩ්ඩක් දියරයි, පේස්ට් එක චුට්ටක් මේ විදිහට. පිටරට ඉන්න අයට නම් පේස්ට් එක එන්නේ මේ විදිහේ ටියුබ්ස් වල. හැබැයි ලංකාවේ මම එක සැරයක් මොනකට හරි දාන්න ගත්ත මට මතකයි. ඒක එන්නේ පොඩි ජා එකක. ඒ කියන්නේ ජෑම් බෝතල් භාගේ ජාස් තියෙන්නේ. ඒ වගේ ජාස් වල තමයි පියුරේ එකයි පේස්ට් එකයි දෙකම එන්නේ. ඉතින් ඒක දැම්මම තමයි මේ ලස්සන රතු පාටක් එන්නේ මේ මීට් මික්ස් එකට. ඒකල ඒ ඔක්කොමත් දාලා හොඳට මේ විදිහට කවලම් කරන ගමන් උයාගෙන ඊළඟ ස්ටෙප් එක තමයි ඔයගලන් ඇඩ් කරන්න ඕනේ. මම මෙතන ගත්තේ මින්ස් මීට් ග්‍රෑම් 400යි. ඒ 400ට මම මේ 400 කෑන් එකම පාවිච්චි කරනවා. මෙතෙන්දී මේක ඇවිල්ලා ටොමැටෝ පල්ප්, ඒ කියන්නේ තනිකරම තක්කාලි බ්ලෙන්ඩ් කරලා ගත්ත මික්ස් එක තමයි මේකේ තියෙන්නේ. මේකේ සමහර ඒවා මම දැකලා තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ තක්කාලි මේ ඒ කියන්නේ ක්‍රෂ් ටොමැටෝස් කෑලි තියෙනවා. මේකේ චූටි චූටි කෑලි වගේක් තිබුණා. නමුත් සමහරක් ඒ වගේ තියෙනවා එහෙමම තක්කාලි ගෙඩිවල මේ කෑලි එහෙමම තියෙන තව ටින් එකකුත් තියෙනවා. නමුත් මම මෙතෙන්දි පාවිච්චි කරේ එහෙම් පිටින්ම පල්ප් එක. ඒකත් දාලා ඒකේ තියෙන වතුර ගතිය මදි මේක මේ සෝස් එක හැදෙන්න. ඒක නිසා මම මෙතෙන්දි ගත්තේ බීෆ් බ්‍රොත්. ඕගොල්ලන්ට මෙතනදී ඕනම බ්‍රොත් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටොක් මොනවා හරි. ඒ කියන්නේ අර
චිකන් ස්ටොක් එහෙම නැත්නම් වෙජිටබල් ස්ටොක් ඒ ඕනම එකක් ඒ මොනවත්ම නැත්නම් මේ ස්ටෙප් එකේදී වතුර දාගන්න. වතුරත් මම මෙතන 2 cups අරන් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණෙත් දාලා මේක හොඳට උයා ගන්න තමයි තියෙන්නේ සෝස් එකක් විදිහට එනකන්. මස් ටිකත් හොඳට තැම්බිලා මේක තික් සෝස් එකක් වෙනකන් වහලා උයා ගන්න. හැබැයි මතක තියාගන්න සැරින් සැරේට ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් විතර වගේ ගියාට පස්සේ චුට්ටක් ඇරලා හොඳට මික්ස් එකක් දෙන්න. නැත්තම් අඩිය අල්ලන්න බලයි. මොකද මේක එන්න ඝන වෙන නිසා චුට්ටක් අඩිය අල්ලන්න බලන ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒක නිසා විනාඩි 15න් 15ට වගේ චුට්ටක් ඇරලා මික්ස් එකක් දීලා ආයෙ වහලා හොඳට උයා ගන්න මේ සෝස් එක. ඕගලන්ට මේකට මින්ස් චිකන්, මින්ස් පෝක්, බීෆ් දෙකම half දාලා ඒ කැමති ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. චිකන් එක්ක නම් වෙන මීට් එකක් මික්ස් කරන්න එපා. මොකද ඒක recommended නැහැ. but beef and pork half දාලා meat sauce එක හදාගන්න පුළුවන්. chicken නම් chicken විතරක්. ඒ කැමති ඕනම විදිහකට meat sauce එකට දාන meat එක ඕගොල්ලන්ගේ choice එක යනුව හදාගන්න. හරි, දැන් නම් මේ වෙනකොට මගේ සෝස් එක නම් හැදිලා ඉවරයි. පේනවා නේද මීට් සෝස් එකේ කන්සිස්ටන්සි එක අර කියන්නේ ඕල්මෝස්ට් සෝස් එකක් වගේ තික්කුත් නැහැ, ඕනවට වැඩිය මොයිස්චර්ත් නැහැ. ඒ කියන්නේ ගලන ස්වභාවය ගොඩක් අඩුයි, තික්නස් එකකුත් තියෙනවා. ඉතින් අර මොකක් හරි එකක් උඩ තිබ්බහම හොඳට අතුරන්න පුළුවන් කන්සිස්ටන්සි එකක් තියෙන්නේ. ඉතින් ඒ ගානට ආවහම ලිපේ ගින්දර අඩු කරලා මේක නිවෙන්න දෙන්න. ඊට පස්සේ අපි හදාගන්න ඕනේ වයිට් සෝස් එක. වයිට් සෝස් එක හදාගන්න ඉස්සෙල්ලම ඕගොල්ලන් සාස්පාන්ට දාන්න ඕනේ බටර්. මම මෙතන බටර් ග්‍රෑම් 100ක් ගත්තා. 50 කෑලි දෙකක්. ටිකක් වැඩියෙන් බටර් දාන තරමට ඕගොල්ලන්ගේ වයිට් සෝස් එක රස වෙනවා වැඩි. පිටිවල අමුරහ අඩු කරන්න බටර් රසට පුළුවන්. එතකොට වයිට් සෝස් එකේ රස වැඩි වෙන්නේ බටර් වැඩි වෙන තරමට. ඒක නිසා චුට්ටක් වැඩියෙන් මම බටර් දැම්මා. ඊට පස්සේ පිටි චුට්ට දාලා මේ විදිහට හොඳට කවලම් කරගන්න. පිටි ගොඩාක් එක සැරේ දාගන්න එපා. එතකොට පොඩ්ඩක් මේ මැනේජ් කරගන්න අමාරුයි. ඒක නිසා මේ විදිහට පිටි පොඩ දාලා හොඳට උයා ගන්න. මෙන්න මේ ලෙවල් එකට ආවහම ඊට පස්සේ ඕගොල්ලන් කිරි චුට්ට දාන්න පටන් ගන්න. මේ විදිහට පිටි ටික ඔක්කොම එකට ඇලෙන ගානට ආවම තමයි ඕගොල්ලන් කිරි දාන්න ඕනේ. ඊට කලින් කිරි දාන්න එපා. එතකොට ඔක්කොම කැටි වෙලා මේ දිය කරගන්න හරි අමාරුයි. මේ වෙලාවේදී කිරි පොඩ දාන ගමන් පිටි ටික දිය කරගන්න බලන්න. ඔව්, ඊට පස්සේ මම හිතන්නේ මම මෙතනදී කිරි කෝප භාගයක් විතර වගේ මම දැම්මා. ඔක්කොම මේ මට අවශ්‍ය ප්‍රමාණය වයිට් සෝස් ටික හදාගන්න. පිටි ග්‍රෑම් 100ක් විතර වගේ ඔව් දාලා ලුණු චුට්ටකුත් දාලා තව දෙයක් කියන්න අමතකුණා. ඕගොල්ලන් ගන්න අන්සෝල්ටඩ් බටර් නම් විතරක් ලුණු දාන්න. සෝල්ටඩ් බටර් ගන්නවා නම් ලුණු ප්‍රමාණය බලලා ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු මේකට එකතු කරගන්න. මම පොඩ්ඩක් මේක ලස්සන වෙන්න ඕනේ හින්දා ඩ්‍රයිඩ් පාස්ලි ටිකකුත් දැම්මා. ඒ වගේම ගම්මිරිස් ටිකකුත් දැම්මා. පොඩි ටිප් එකක් කියන්නම්. ඕගොල්ලන්ගේ ලසන්යා එක මොයිස්ට් වෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි සමහරු පැකට් ඉන්ස්ට්‍රක්ෂන් එකේ විදිහට
ලසන්ය ෂීට් එක ප්‍රී කුක් කරන්නේ නැහැ. හැබැයි මම ගන්න ලසන්ය ෂීට් එකේ පැක් එකේ කියලා තිබ්බත් don't pre cook කියලා මම ඒක 50ක් විතර කුක් කරලම තමයි ලසන්ය එක ඇසෙම්බල් කරන්නේ. අන්න ඒක ලසන්ය එකක් මොයිස්ට් වෙන්න ගොඩාක් ලොකු හේතුවක් වෙනවා. මොකද අපි මේ හදාගන්න සෝසස් වල මොයිස්ට් එක සමහරක් වෙලාවට ෂීට් එක පෙඟෙන ලෙවල් එකට තරම් ප්‍රමාණවත් නැහැ. ඒක නිසා මොන බ්‍රෑන්ඩ් එකේ මොන විදිහේ ෂීට් එක ගත්තත් මම නම් පාවිච්චි කරන්නේ ඒක half cook කරලාමයි. ඉතින් මෙතනදී මම ඔයගලන්ට පෙන්නන්නම් මම ලසන්යා ෂීට් එක cook කරගන්න විදිහ. වතුර එක බොයිල් වෙනකොට ඒකට ඔලිව් ඔයිල් දාලා මෙන්න මේ විදිහට ෂීට් එක දාන්න සාස්පානට. ඔලිව් ඔයිල් ස්ටෙප් එක අමතක කරන්න එපා. ඔලිව් ඔයිල් නම් මස්ට්. මොකද ෂීට් එකකට එකක් ඇලෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ ඔලිව් ඔයිල් ටික නිසා. ඉතින් මේක ඇත්තටම ෆුල්ලි කුක් කරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද අපි මේක බේක් කරනකොට සෝස් වල තියෙන මොයිස්ට් එකෙනුත් මේක කුක් වෙන නිසා half විතරයි කුක් කරගන්නේ. මේ විදිහට මේ ෆ්ලෙක්සිබල් ලෙවල් එකට ෂීට් එක ආවහම ෂීට් එකෙන් ෂීට් එක අරගෙන වෙනම අයිස් වතුර එකකට මේ විදිහට දාන්න. එතකොට ෂීට් එක ඕවර් කුක් වෙන එක නවතිනවා වගේම ඇලවෙන්නෙත් නැහැ. ඉතින් මං ඔන්න ඔය විදිහට තමයි ලසන්ය ෂීට් කුක් කරගන්නේ. ඉතින් ඕගොල්ලන් හදන ලසන්ය එකේ ප්‍රමාණයට ඕගොල්ලන්ගේ ඩිෂ් එකේ ඩයිමෙන්ෂන්ස් අනුව ඕගොල්ලන් මෙෂර් කරගන්න අවශ්‍ය ෂීට්ස් ගන්න කොච්චරද කියලා. මෙන්න මේ විදිහට කුක් කරගත්තොත් ඕගොල්ලන්ගේ ලසන්ය එක නම් රස වෙනවාමයි. වේලෙන්නේ නැහැ. ඉතින් ලසන්ය එක ඇසෙම්බල් කරමු. අපි එහෙනම් දැන් මං කලින් දවසේ හදාගත්ත මීට් සෝස් ಜಾති දෙකෙන්ම චුට්ට මම වෙනම අයින් කරගත්තා භාජන දෙකකට. ඊට පස්සේ අඩියටම මීට් සෝස් එකෙන් චුට්ට. ඊට පස්සේ ලසන්ය ෂීට්ස් ටික මේ විදිහට යටටම දාගන්නවා. ටූල්ස් වලින් කරනාට වැඩිය මට නම් අත් දෙකෙන් කරන එක තමයි ලේසිම. ඒක නිසා මම මගේ අත් දෙකට මාරුණා මේ අර්ගජමැටික් එක පැත්තකින් තියලා. මොකද තෙල් ගතිය නිසා මේ ඒකට අහු වෙන්නේ නැහැ ෂීට්ස් හරියට. මගේ භාජනයේ ප්‍රමාණයට හරියන්න මම එක ෂීට් එකක් දෙකට කපලා තමයි අන්තිමට මීට් ලේයර් එක වහගත්තේ. ඕගොල්ලන්ගේ භාජනයේ ප්‍රමාණයට ෂීට් එක හරියනවා නම් එහෙම කපන්න දෙයක් නැහැ. ෂීට්ස් එහෙම පිටින්ම අතුර ගන්න. ඊට පස්සේ ඒකට උඩින් මම ආපහු මීට් සෝස් ලේයර් එකක් දාගන්නවා. දාගෙන ඕගොල්ලන්ට කැමති නම් මේකටම වයිට් සෝස් එක දාගන්නත් පුළුවන්. මම නම් කරන්නේ එහෙමයි. ඒ කියන්නේ වයිට් සෝස් එකෙන් චුට්ට මේ මීට් ලේයර් එක උඩටම මම මික්ස් කරගන්නවා. හැබැයි මම දැකලා තියෙනවා සමහරු මීට් සෝස් ලේයර් එකයි ලසන්ය සීට් ලේයර් එකයි ඊට පස්සේ වයිට් සෝස් ලේයර් එකයි ඊට පස්සේ ආපහු ෂීට් ලේයර් එකයි ඊට පස්සේ මීට් ලේයර් එකයි. ඔහොම ඒ කියන්නේ සෝස් ಜಾති ලේයර්ස් වෙනම එන විදිහට මේ ඇසෙම්බල් කරගන්නවත් මම සමහරු දැකලා තියෙනවා. නමුත් මම නම් කැමති වයිට් සෝස් එකයි බොලගනේස් එකයි බේක් වෙද්දි මික්ස් වෙලා අර බොලගනේස් එකටත් වයිට් සෝස් එකේ තියෙන ක්‍රීමිනස් එක මික්ස් වෙනවා නම් තමයි මම වැඩිපුරම කැමති. මොකද එතකොටත් ලසන්ය එක මොයිස්චරයිස් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. මොකද අර බොලගනේස් එකට ක්‍රීමිනස් එකක් එනවනේ වයිට් සෝස් එකෙන්. එතකොටත් මේ හරි රසයි ලසන්ය එක. ඒක නිසා මම නම් කැමති මේ විදිහට. මගේ වයිට් සෝස් එක මෙතෙන්දි චුට්ටක් ගණයි. හේතුව මම කලින් දවසේ හදලා ඒක ෆ්‍රිජ් එකේ දැම්මා. හැබැයි මම මෙතෙන්දී මේක ගත්තේ මයික්‍රෝවේව් කරලා. ස්ටිල් මේක පොඩ්ඩක් හයියි වගේ. ඒත් ඒක ගැන වොරි වෙන්න එපා. oven එකට දැම්මහම මේක දිය වෙලා ගානට අර වයිට් සෝස් කන්සිස්ටන්සි එක එනවා. ඉතින් මම මීට් සෝස් එකට උඩින් බොලගනේස් එකට උඩින් වයිට් සෝස් ලේයර් එකකුත් මේ විදිහට පොඩ දාලා ඊට පස්සේ ආපහු ෂීට් ලේයර් එකක් යනවා. ඉතින් ওই විදිහට ඕගොල්ලන්ට කැමති විදිහට ඔගොල්ලන්ගේ choice එකේ විදිහට ලසන්ය එක
assemble කරගන්න එක කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයගලගේ choice එක. ඒකට hard and fast rules නැහැ. තමන්ගේ කැමති විදිහට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේක මගේ අන්තිම layer එක වෙන්න ඕනේ. මෙන්න මෙතනදී මං මෝඩ වැඩක් කරනවා. ඕගොල්ලන් කියන්න බලන්න මේ මොකක්ද මෝඩ වැඩේ කියලා ඕගොල්ලන්ට තේරුණාද කියලා. මේ මොකක් හරි වෙන කල්පනාවක ඉන්න ගමන් හරි මොකක් හරි දෙයක් වෙලා මේ මං ඒ ගොන් වැඩේ කරනවා කොහොම හරි අවන් එකටත් දාලා එළියට ගත්තම තමයි මේ මට තේරුනේ අයියෝ මම මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. තේරුණා නම් කියන්න බලන්න මොකක්ද මේ මෝඩ වැඩේ කියලා. මට නම් මතක් වෙනකොටත් hina යනවා. මම මේ හදන 3 වෙනි නැත්තම් 4 වෙනි ලසන්නිය එක මේ ඒ වුණාට අනේ මන්දා මොකක් හරි එකක් වෙලා ඉතින් මේ මං ඉතින් මෙදා සැරේ ඔහොම වැඩක් කරා. හරි ඊට පස්සේ ලසන්නිය එකේ පළවෙනි විනාඩි 40 අපි බේක් කරන්න ඕනේ මේක කවර් කරලා. නැත්තම් ලසන්නිය එක හරියට බේක් වෙන්නේ නැහැ. මොයිස්චර් එක ඇතුලේ බිල්ඩ් වෙලා ලසන්නිය ෂීට්ස් ඕගොල්ලන්ට මතකයිනේ අපි 50% විතරයි කුක් කරගත්තේ ෂීට්ස්. එතකොට අනිත් half ලසන්නිය එක ඇතුලේදී තමයි කුක් වෙන්නේ. ඉතින් පළවෙනි විනාඩි 45 කවර් කරලා oven එකේ දාන්න මන් දැම්මේ සෙල්සියස් අංශක 180. ඉතින් ඒ වෙලාව දාලා ඊට පස්සේ ඔන්න ඔහොම ඇරලා බලනකොට තමයි මගේ මෝඩ වැඩේ ගැන මට සිහිය ආවේ. පස්සේ කමක් නෑ ඕන දෙයක් කියලා හිතලා උඩට චීස් දාලා ඉතින් බේක් කරන්න එපයිනේ. ඒක නිසා ඉතින් මම මේ ලසන්නියා ෂීට්ස් ටික උඩින්ම චීස් ටික ඒ විදිහටම දැම්මා. ඉතින් දාලා තව විනාඩි 10ක් 15ක් විතර වගේ චීස් ටික උඩට හොඳට මෙල්ට් වෙනකන් මේක ඉතින් ගෙදර හදාගන්න මේ අපි දෙන්නට කන්න හදපු එකක් හින්දා ඉතින් ලොකුවට එහෙම මේ හැඩට වැඩට ඉතින් මම දැඟලුවේ නැහැ. ඒ කන්න හදාගත්ත එකම තමයි මම මේ වීඩියෝ කරලා ඕගොල්ලන්ටත් ගේන්නේ. මේ වැඩේ තියෙන්නේ මේ අර ලසන්නියගේ මොයිස්චර් ගතිය ගන්න කොහොමද කියන එක ගැන අදහසක් දෙන්න තමයි මේ මට විශේෂයෙන්ම ඕගොල්ලන්ට ඕන උනේ. මොකද මේ අපි ගෙදර හදනකොට ලසන්නියා ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඩ්‍රයි වෙන්න හේතුව ඉතින් මම අර කලින් කියපු හේතු තමයි. ඉතින් ওই විදිහට උඩින් මම මොසරෙල්ලා චීසුයි පාමසානුයි දෙකම දැම්මා. ඕගොල්ලන්ට පාමසාන් නැත්තම් මොසරෙල්ලා විතරක් දාන්න. නැත්තම් මොනවා හරි ඕගොල්ලන්ට තියෙන චීස් එකක් දාන්න. same temperature ඒ කියන්නේ 180ෙම ආපහු චීස් ටික මෙල්ට් වෙනකන් ලසන්නියා එක දාලා ගත්තා. ඉතින් ඔච්චරයි. ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි ඊට පස්සේ කපා ගන්න පුළුවන්. තව මොනවාද ලසන්නිය ගැන මිස් වෙච්ච කාරණා මොනවා හරි තියෙනවා නම් මගෙත් අඩුපාඩු තියෙනවා නම් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අදහස් කියලා කමෙන්ට් කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මමත් ඉගෙන ගන්න ගමන් උයන කෙනෙක්. නැතුව මම මේ ඕගොල්ලන්ට උයන්න කියලා දෙන කෙනෙක් නෙමෙයි. මමත් දේවල් එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ කරන ගමන් මගේ ට්විස්ට් එකකට දේවල් කරන්න try කරන ගමන් තමයි මම මේ කරන දේවල් ඕගොල්ලන්ට ටිප්ස් විදිහට මෙහෙම කරොත් මේ විදිහයි වෙන්නේ, මේ විදිහ කරොත් මේ විදිහයි වෙන්නේ කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස්. මොකද මම එකම දේ එකම විදිහට උය බලන කෙනෙක් නෙමෙයි. ඉතින් මම එක එක දේවල් try කරනවා අඩුපාඩු මිනිමයිස් කරගන්න. ඉතින් මම හිතනවා ඕගොල්ලොන්ගෙත් ඊළඟ ලසන්නියා එක සුපර් මොයිස්ට් ලසන්නියා එකක් වෙයි කියලා ගෙදර හදාගන්න එක මේන්ලිම ෂීට් එක 50% කුක් කරගන්න. ඉතින් කාලා බලන්න. ඔන්න ඕක තමයි මගේ ලසන්නියා එක. මම කරපු මෝඩ වැඩේ මතක ඇතුව කමෙන්ට් කරන්න.